අද අත්තම්ම කියලා දෙන්න යන කතාව තමයි පුංචි මිතුට මකුළු යාළුවාගෙන් ලැබුණු පාඩම. ඉදා ලස්සනට ඉර පායලා තිබුණා. පුංචි මිතුට හිතුණා මිදුලට බැහැලා ගෙවත්ත වටේ පොඩ්ඩක් ඇවිදලා එන්න. ඔහොම ඇවිදගෙන යනකොට මිතුට දකින්න ලැබුණ හරිම ලස්සන දෙයක්. ඊ තමයි මකුළු දැලක්. පුංචි මකුළුවෙක් බරටම මහන්සි වෙලා දිගටම එයාගේ දැල වියනවා. පුංචි මිතු එතන නතර වුණා. එහෙම නතර වෙලා මිතු ඒ පුංචි මකුළු යාළුවගෙන් මෙහෙම ඇහුවා. පුංචි මකුළු යාළුවේ, ඔයා ඇයි ඔය තරම්ම මහන්සි වෙන්නේ? ඒ වගේම ඔයා නතර නොකර එක දිගටම වැඩ කරනවා. ඒත් ඇයි එහෙම කරන්නේ? මේක අහගෙන හිටපු පුංචි මකුළු යාළුවා මෙන්න මේ විදිහට තමයි මිතුට උත්තර දුන්නේ. මිතු, මං මේ වගේ මහන්සි වෙලා මගේ දැල වියාගත්තොත් විතරයි මට අවශ්‍ය ආහාර මේ දැලේ රැඳෙන්නේ. ඔයා දන්නව ඇතිනේ මකුළු ආහාර හැටියට ගන්නේ තමන්ගේ දැලට වැටිලා දැලේ රැඳෙන දේවල් බව. ඒක අහගෙන හිටපු මිතුව ආයෙමත් මෙහෙම ඇහුවා. හොඳයි, ඔයා දැල වියා ගන්න ඕන බව ඇත්ත. ඒත් ඔයාට පුළුවන් අතරමැදදී ටිකක් විවේක ගන්න. ඒත් ඔයා දිගින් දිගටම ගොඩක් මහන්සි වෙලා මකුළු දැල වියනවා. ඉතින් ඔයා ඇයි එහෙම කරන්නේ? මකුළු යාළුවා මෙහෙම උත්තර දුන්නා. මේක නිමිතු, මං මේ දැල වියන එක අතරමඟ නතර කළොත් මොකද දන්නවද වෙන්නේ? ඒ අතරට හුළඟක් එහෙම ආවොත් මං මේ දැලේ වියලා ඉවර කරපු ටිකත් ආපහු කැඩිලා යන්න ඉඩ තියෙනවනේ. මකුළු යාළුවා එහෙම කිව්වම මිතු ටිකක් කල්පනා කළා. ඇත්තද? ඒ කියන්නේ ඔයාට ඔහොම දිගින් දිගටම මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා. මකුළු යාළුවා ආයෙමත් මිතු දිහා බැලුවා. "ඔව් මිතු, මං විතරක් නෙවෙයි, අපි හැමෝම මේ විදියට මහන්සි වෙලා දිගටම වැඩ කළොත් තමයි අපට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සතුටින් පිරුණු සාර්ථක ජීවිතයක් ලබා ගන්න නම් අපි හැමෝම මහන්සි නොබලා කඩිසරව, ඒ වගේම නොකඩවා අපේ වැඩ කටයුතු වල යෙදෙන්න වෙනවා." මිතු තව ටිකක් කල්පනා කළා. එයා ඊට පස්සේ ඇහුවා, "එතකොට ඒ විදිහට මට මොනවද කරන්න පුළුවන් වැඩ?" මකුළු යාළුවා මෙහෙම කියනවා. "මිතු, ඔයාට ඔයාගේ ඉගෙනීමේ වැඩ කටයුතු වල ඒ විදිහට නොකඩවා කඩිසරව යෙදෙන්න පුළුවන්. මොකද ඒවා අතරමඟ නතර කළොත් ආයෙමත් ඔයා දැනට ඉගෙනගෙන තියෙන දේවලුත් අමතක වෙලා යන්න පුළුවන්." "ඇත්ත නේන්නම්, ඔයා කියන කතාව ඇත්ත. අද ඉඳන් මාත් මට નિયમિત වැඩ කටයුතු මහන්සි නොබලා කලට වෙලාවට ඉවර කරනවා. ඒ වගේම මං ඒවා નિયમિત විදිහට අවසන් කරනවා." එහෙම කියාපු මිතු මකුළු යාළුවාට ස්තුති කරලා එයාට සමු දීලා ගෙදරට දිව්වා. එහෙම දුවලා ගිහින් මිතු එයාට નિયમિત ඉගෙනීමේ වැඩ කටයුතු ටික ටික ඉවර කරන්න පටන් ගත්තා. අත්තම්මා මේ කතාව පුංචි කවියකින් කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. "පුංචි පුංචි නූල් වලින් පුංචි මකුළුවෝ මහන්සි වී දැල වියන්නේ ඇයි කියන්නකෝ. මේ විදිහට දැල නොවියා හිටියෝතින් මං කෑම වේල හොයාගන්නේ කොහොමද එහෙනම්. ඇත්ත තමයි ඔබ කියන්නේ මකුළු යාළුවේ. අපි හැමෝම වැඩ කරන්න ඕන එහෙමනේ. මහන්සි වී වැඩ කළොතින් පුංචි හොඳ ළමයි සතුට පිරුණු ජීවිතයක් ලැබෙනවා නියතයි."